හිත අමිට්ටුවනේ. දුනේෂ් ගංකන්දගේ අඹුව අත්අඩංගුවට පත්වීමත් සමගම මතුවලා තියෙන ඊළඟ ප්‍රශ්නය තමයි දුනේෂ්ගේ අඹුව සම්බන්ධයෙන් නැත්තම් කුෂානි නානායක්කාර කියන අම්මණ්ඩි සම්බන්ධයෙන් වොරන් ක්‍රියාත්මක නොකරපු නිලධාරීන් සම්බන්ධයෙන් ගන්න පියවර මොකක්ද කියන කාරණය. මොකද මේ වෙනකොට පෙනියන කාරණය තමයි රජයේ නීතිය ක්‍රියාත්මක කළ යුතු නිලධාරීන් දිගින් දිගටම බලවත් මිනිසුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ විතරක් නෙමෙයි උන් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් උන්ට කිසිදු ප්‍රතිවිපාකයක් නැහැ. මොකද මේ කුෂානි කියන අම්මණ්ඩි රජයට රුපියල් මිලියන 700කට ආසන්න ටැක්ස් මුදලක් අහිමි කරලා තියෙනවා. නැත්තම් ගෙවන්න නැතුව දිගින් දිගටම පැහැර හැරලා තියෙනවා. ඒ වගේම මේ මුදල ගෙවපිය කියලා අපේ රටේ තියෙන ඉන්කම් ටැක්ස් එක දිගින් දිගටම මේ අම්මණ්ඩිට දැනුම් දීලා තියෙනවා. මේ අම්මණ්ඩි එක පැහැර හැරියට පස්සේ මහේස්ත්‍රාත් උසාවියේ නඩු දැම්මට පස්සේ මහේස්ත්‍රාත් උසාවිය දිගින් දිගටම මේ අම්මණ්ඩි මග ඇරියා. ඉන් පස්සේ මහේස්ත්‍රාත්වරිය වතා 3කට වඩා ඕපන් වොරන්ට් නිකුත් කරා. දුටු තැන අල්ලපන් කියලා. හැබැයි ඒක සිද්ධ වුණේ නැහැ. ඉන් පස්සේ තමයි මහේස්ත්‍රාත්වරිය නියෝග කරලා තියෙන්නේ නැත්නම් පොලිස් පතිවරයා වැඩබරන පොලිස් පතිවරයාට නියෝගයක් නිකුත් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් වහ ක්‍රියාමාර්ගයක් ගන්නයි කියලා. අන්න ඉන් පස්සේ තමයි CCIB එක මේ අම්මණ්ඩි දැන් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ නාරායන් පිටද. ප්‍රශ්නය මතුවන්නේ කොහොමද මේ අම්මණ්ඩි වොරන්ට් ක්‍රියාත්මක නොකර ගැලවිලා ඉන්නේ කියන කාරණේ. මිත්‍රෝරණි නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් දිගින් දිගටම තමන්ගේ වගකීම පැහැර හරිනවා. මොනවා වුණත් වර්තමාන පොලිස්පතිවරයා දිගින් දිගටම වැඩබලන පොලිස්පතිවරයා දිගින් දිගටම නීතිය ස්ථාපනය කිරීම සඳහා මහන්සි වෙනවා. මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ කරලා තියෙන්නේ සානිමාගේ. නැත්නම් ශානිගේ යටතේ තමයි මේ වැඩේ සිද්ධ වෙලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ වැරද්ද කරගෙන යන නිලධාරීන් කවුද? මුන් සම්බන්ධයෙන් ගන්න පියවර මොකද්ද? දැන් අර අනුරාධපුරයේ හිරගෙදර සිද්ධිය මතුවුණා. මුලදී සමහර අය කියන්න හැදුවා ඒක එහෙම නෑ ඒක සාධාරණීකරණය කරන්න මම දැක්ක සමහර නීතිඥයෝ පවා ලියනවා. හැබැයි අද වෙනකොට එළි වෙලා තියෙනවා ඒ සිද්ධිය නිසා මේ වෙනකොට සමාව නොදී හැකි මට්ටමේ බරපතල අපරාධකාරෝ 20කට වඩා මේ ඊයේ පෙරේද ජනාධිපති සමාව පාවිච්චි කරලා හොරපාරෙන් එළියට ගිහින් තියෙනවා ජනාධිපතිවරයා සමාව නොදුන්නු. මේ හින්දා දැන් අනුරාධපුර බන්ධනාගාරේ මහ එක අත්අඩංගුවට පත් වෙලා ඉන්නවා. හැබැයි තනි මිනිහෙකුට මේක කරන්න බෑ. මොකද බන්ධනාගාරේ ඉන්න මහ එකා මේක කරන්නේ උගේ ඇඟේ අමාරුවට නෙමෙයිනේ. උට ජරාව හම්බුනින්දා. එතකොට මේ වැඩේට නිලධාරීන් කී දෙනෙක් සම්බන්ධද? එතකොට මාධ්‍ය ප්‍රකාශකවරයා, ඒ කියන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා මොකද්ද කිව්වේ? මිනිහා මේක සාධාරණීකරණය කරන්න මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරා. ඒ කියන්නේ ඒ වැඩේට ඌත් හවුල් වෙලා තිබුණා. එතකොට මේක තනි මිනිහෙකුට බාර දීලා අතාරින්න පුළුවන් සිද්ධියක් නෙමෙයි. අනිත් කාරණේ තමයි මිත්‍රෝරණි දැන් මේ අම්මණ්ඩි රටට අහිමි කරපු මුදල් වල ප්‍රතිවිපාක මුළු රටම විඳිනවනේ. මොකද රජයට ප්‍රමාණවත් ආදායමක් නැති වෙනකොට රජයට වියදම් කරන්න බෑ. අද වෙනකොට අපේ රටේ පුරප්පාඩු කී දහයක් තියෙනවද පුරව ගන්න බැරුව රජයට පඩි ගෙවන්න බැරි කම. එතකොට එහෙම තියෙද්දි මුන් උපයපු දේවල් වලින් ගෙවිය යුතු ටැක්ස් එක ගෙවන්න නැතුව රට ඇදගෙන යන්න බෑ. ප්‍රශ්නේ මතුවෙන්නේ අධිකරණයේ වරන්තු 3ක් නිකුත් කරලා මේ අම්මණ්ඩි කරදරයකින් හිරහැරයකින් තොරව නිදහසේ තමන්ගේ වැඩ කටයුතු කරලා තියෙනවා. අනිත් කාරණේ තමයි දිගින් දිගටම අපේ රටේ දේශපාලඥයෝ දේශපාලනය කරන එක හේතුවක් තමයි මේ නීතිය තමන්ට ඕන විදිහට නමලා තමන්ගේ වැඩ කටයුතු කරගෙන අපේ රටේ බහුතරයක් දේශපාලඥයෝ විවිධ ව්‍යාපාර වලට සම්බන්ධයි. දැන් රාජිතර චෝදනා තියෙනවනේ. රාජිත දිගින් දිගටම බිස්නස් කරන මිනිහෙක්. එයා තමන්ගේ දේශපාලන බලය තමන්ගේ වැඩවලට පාවිච්චි කරා. දැන් රවි කරුණානායකම් කියන පරයා ඌ එක වෙලාවකදී උසාවිය ඇවිල්ලා කියන ඌගේ ගෙදර ගෙවල් කුලිය ගෙවප එක කවුද කියලා තමන් දන්නේ නැලු. ඒ තරම් ඌ තොත්ත බබා. ඔබ දන්නවා ඔහු යහපාලන ආණ්ඩුවේ පවා මැති ඇමතිකම් දරපු කාලේ ඌ කොච්චර හොරකම් කරාද? ඌ අඩුම ගානේ පෞද්ගලික ගුදම් පවා ආරම්භ කරා. රටේ පවතින නීතියට පවා කොකා පෙන්නුවා. මේක අපි වෙනස් කරන්න සිද්ධ වෙනවා. මේක වෙනස් කරන්න සිද්ධ වෙන මේ පවතින අවුරුදු 5ේදී විතරයි. මොකද මේ වෙනකොට නාමල්ල ඇතුළු මේ කාලකන්ණි හැටිකරේ දැන් සියල්ලෝම එක පෙරමුණකට ඇවිල්ලා ඉන්නවා වර්තමාන ආණ්ඩුව අවසන් කරන්න.
සත්වසින්ම ගත්තාම උන්ට අවශ්‍ය වෙලා තියෙන අර පරණ තක්කඩි මදාවි කුපාඩි ක්‍රමයට යන්න. එහෙම නැත්නම් දේශපාලනචන්ට ඕන දේවල් කරන්න පුළුවන් ක්‍රමයකට යන්න. මොනවා වුණත් වර්තමාන ජනාධිපතිවරයා කෙලින් ඉන්න බව පේනවා. ඒ හින්දා තමයි මේ වෙනකොට අර අනුරාධපුරයේ බන්ධනාගාර සිද්ධිය ඇදුනේ. ඒ වගේම මේ අර ලංකාවේ ප්‍රසිද්ධම කාන්තා විද්‍යාලයේ හිටපු එවුන්ගේ දේශපාලඥයෝ සම්බන්ධයෙන් අපේ රටේ තියෙන මාර කතන්දර ටික අන්නේ ප්‍රසිද්ධම කාන්තා විද්‍යාලයේ හිටපු තමයි දුනේස් කන්ද කියන එක. එතකොට මිනිහාගේ අඹුව දැන් මෙච්චර මුදලක් අහිමි කරලා තියෙද්දි අත්දැඟුවට නොගෙන හිටිය නිලධාරීන්ට නියෝග දුන්නේ උන් කවුද? දැන් මේ සාමාන්‍යයෙන් උසාවියෙන් දෙනවා මූ අත්දැඟුවට ගනින් කියලා වොරන්ට් එක. එතකොට සාමාන්‍යයෙන් යන ක්‍රමවේදයක් තියෙනවානේ. එතකොට මේවා පෑර හරපු නිලධාරීන් සම්බන්ධයෙන් ආණ්ඩුව මොකක්ද දැන් ගන්න ස්ථාවරය? මොකද මේක විහිළුවක් නෙමෙයිනේ. අපි දැක්ක දැන් අභ්‍යාචනාධිකරණයේ හිටපු සභාපතිවරයා මේ කාලකන්‍ය නීති විරෝධී තීන්දුව ගානක් දුන්නා. කුටින්ම අලස්කාරය බේරගත්තෙත් ඌ. දැන් අපි දන්න තරමින් මිනිහා දිගෙන් දිගටම නීතිඥයොත් එක්ක ඩීල් ගහලා විවිධාකාරයේ තක්කඩි වැඩ කරා. අන්තිමට ආණ්ඩුව මිනිහාගේ බෙල්ලෙන් අල්ලගත්තාට පස්සේ මොකද්ද කරේ? මිනිහා අද වෙනකොට තමන්ගේ ඉල්ලාස් වෙලා තමන් දැන් පෙන්ෂන් ගිහිල්ලා නිදාසේ ඉන්නවා. එතකොට මුට පෙන්ෂන් එක අපි ගෙවනවනේ. හැබැයි ඔබ හිතලා බලන්න අපේ ගමේ ඉන්න අහිංසක මිනිහෙක් වරදක් කරොත් එහෙම chance දෙනවද? උදාහරණයක් විදිහට අපි තුමු ගමේ මේ ක්ලාක් කෙනෙක් මොකක් හරි රජයේ රස්සාවක් කර ඉන්න ගමන් දිගින් දිගටම වංචා කරනවා. පගාග ගහ ඉඳලා ඔන්න මිනිහා අහුවෙලා අහුනාම මිනිහට අවස්ථාවක් දෙනවා මං ඉල්ලාස් වෙන්නම් කියලා ඉල්ලාස් වෙලා කිසිම ප්‍රශ්නයකින් නැතුව මේ තොරව ගිහිල්ලා පෙන්ෂන් ගිහිල්ලා ගෙදර නවතින්න බෑ. එතකොට එහෙමනම් අභියාචනාධිකරණයේ සභාපති සම්බන්ධයෙන් තාමත් පියවරක් කරන්නේ නැහනේ. මිනිහව නිදහසේ ඉන්නේ. දැන් ඒ වගේමනේ මේ සිද්ධිය. දැන් අර වැලිකඩ හිරගෙදර මේ වැලිකඩ පොලිසිය රාජගිරිය පොලිසියේ පහුගිය කාලේ වොරන්ට් ක්‍රියාත්මක නොකර හිටපු නිලියක් අහු වුණා. ඒකට හේතුව තමයි රාජගිරියේ OIC මාරු කරලා අලුත් OIC කෙනෙක් ඇවිල්ලා හිටමින්ද තමයි ඒ මනුස්සයා වොරන්ට් ක්‍රියාත්මක කරේ. එතකොට ප්‍රශ්නයක් මතුවෙන්නේ නැද්ද? ඒ රාජගිරියේ හිටපු OIC ලා සම්බන්ධයෙන් පියවරක් ගත්තේ නැත්තේයි කියලා. එහෙම මතුවෙන්න එපා. මොකද හේතුව මුන් සෙල්ලම් කරන රටේ නීතිය එක්ක. ඩයනගේ සිද්ධිය මොකද්ද සිද්ධ වුනේ? ඩයන සම්බන්ධයෙන් රාජ් පොලිසිය දිගින් දිගටම කොකා පෙන්නුවා. නැත්තම් ගණන් ගන්න නැතුව නැත්තම් ඩයනට ඕන තරම් පිස්සු කෙලින්න ඉඩ දුන්නා. ඩයන ඇමති කෙනෙක් විදියට හිටියා. මන්ත්‍රී කෙනෙක් විදියට මේ ගෑණි හැම දෙයකම මොකද අපේ සල්ලිනේ මේ ගෑණි වියදම් කරේ. කොටින්ම මන්ත්‍රීකම අහිමි වුණාට පස්සේ රනිල් ලොක්කා දීලා තිබුණා වාහනය. එතකොට දැන් මේ අම්මන්ඩි මේ රටේ පුරවැසියෙක් නොවිත් මේ රටේ මන්ත්‍රීකම් දරුවා මැති ඇමතිකම් දරුවා ඒ සඳහා ඒ කියන්නේ පඩි ලැබුවා පහසුකම් ලැබුවා. එතකොට මේ වැඩේ ගෑනට කරගෙන යන්න පුළුවන් උනේ අපේ රාජ් පොලිසිය තිබෙන නපුංසකකම හින්දා. මොකද රාජ් පොලිසිය මේ අම්මන්ඩි අත්අඩංගුවට ගත්තේ නැහැ. ඒ අම්මන්ඩි දිගින් දිගටම මේ කියන්නේ පුරවැසිකමක් නැතුව දිගින් දිගටම පිස්සු කෙලියා. එතකොට අර වාසනාවට මේ රටේ සමහර පිරිසක් එකතු වෙලා සල්ලි බෙදම් කරලා අභ්‍යාචනාධිකරණයට ගියාම හිටපු සභාපති කියන කාලකන්‍ය ඩයනෝ බේර ගන්න හැදුවා. වාසනාවට මේක ඇපීල් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ කොන්ද කෙලින්තියන් තීන්දුවක් දුන්නා මේ අම්මන්ට ලංකාවේ පුරවැසි භාවයක් නැහැ කියලා. ඉන් පස්සේ තමයි ඒගන්ට මේ මන්ත්‍රීකම අහිමුනේ. හැබැයි ප්‍රශ්නේ මතුවෙන්නේ මේ සිද්ධිය වෙන තාක් කලක් රාජ් පොලිසියටයි මේක හොයාගන්න බැරුණේ. ඒක හොයාගන්න බැරුණාද? එහෙම නැත්නම් මුන් දැන නොදැන්න වගේ හිටියද? ඉන් පස්සේ මොකද්ද සිද්ධ වුනේ? මහේස්ත්‍රාත්වරයාට රාජ් පොලිසියලක අපට ඒ අම්මන්ඩිව අත්දැඟුවට ගන්න වොරන්ට් එකක් දෙන්න. එතකොට නඩුකාරතුමිය ඇහුවා ඇයි මම වොරන්ට් එකක් දෙන්නේ? නීති අනුව වොරන්ට් එකක් අවශ්‍ය නැහැ මේ ගෑණිව අත්දැඟුවට ගන්න. මොකද්ද සිද්ධ වුනේ? ඒ ගෑණි හැංගුණා. හැංගිලා ඕන එක පාට ආවා. ආවට පස්සේ මොකද්ද සිද්ධ වුනේ? එදා රාජ් පොලිසිය ආවේ නැහැ. එතකොට අපේ රටේ තියෙන අර චෝදනාත්මක ක්‍රමයට තියෙන ඔබ්ජෙක්ෂන් එකක් නැහැ. මේ අම්මන්ඩි කිසිම කරදරයක් නැතුව අප නැතුව ගෙදර ගියා. අපට එහෙම ගන්න දෙනවද? නෑ. එහෙමනම් දැන් ප්‍රශ්නයක් මතුවෙනවා මෙවැනි දූෂිත නිලධාරීන් සම්බන්ධයෙන් ගන්න පියවර මොකක්ද? මොකද අපි දන්න දේ තමයි පොලිස් දෙපාර්තමේන්තුව ඇතුලේ දූෂිතයන්ගෙන් පිරීලා ඉතිරිලා තියෙන තත්ත්වයක් තියෙනවා. අධිකරණ පද්ධතියෙත් එහෙමයි. අපිට මේක මෙහෙම යන්න දීලා බලන් ඉන්න පුළුවන්ද? මොකද දැන් අනුරාධපුර සිද්ධියත් එක්කම පේන දේ තමයි සමහර කාලකන්ණි රජයේ නිලධාරීන් ආණ්ඩුව වෙනස් වෙලා මාස 6ක් ගිහිල්ලත් උන්ගේ කරන හොරබඩ නවත්තලා නැහනේ. හොරබඩ කරා විතරක් නෙමෙයි ඒවා සාධාරණීකරණය කරන්න පවා මාධ්‍යයට ආවා. දැන් හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා
ඔහුට අභ්‍යාචනාධිකරණයේ සභාපතිවරයා වැඩ බලන සභාපතිවරයා ඉදිරියේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ආපු ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් චෝදනා එල්ල කරා දේශබන්දුක නඩුවේදී රිට් එකට බලපෑම් කරන්න අවශ්‍ය නිසා ඉරිදා දවසක බොරු මාධ්‍ය ප්‍රකාශන නිකුත් කරයි කියලා. දැන් ඌ සම්බන්ධයෙන් ගත්ත නීතිමය ක්‍රියාමාර්ගය මොකද්ද? දැන් අර රත්නපුරේ තරුණයෙකුට පහර දීම සම්බන්ධයෙන් අභ්‍යාචනාධිකරණයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ FR එකදී නියෝගයක් දීලා තියෙනවා පොලිස් කොමිසමට. අර ලසන්තගේ අයියාගේ කෙල්ල බැඳලා ඉන්න මහ පොලිස් කාර්යාලය සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගනින් විනය ක්‍රියාමාර්ගයක් ගනින් කියලා. ඒ සම්බන්ධයෙන් පොලිස් කොමිසම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ඌ දැන් ප්‍රොමෝට් වෙලා සානිගෙත් යුනිට් එකේ ඉන්න හෙඩ් බවට පත් වුණා. ඌ සම්බන්ධයෙන් ගත්ත පියවර මොකද්ද? ඒ නිසා මිත්‍රෝනි නීතියේ පාලනය තහවුරු කරගන්න නම් නීතිය සමග සෙල්ලම් කරන ඉහළම නිලධාරීන්ට උපරිම දඬුවම් දිය යුතු වෙනවා. ඒ නිසා මේ අම්මණ්ඩි අත්අඩංගුවට ගැනීම ගැන සතුටු වෙනවා වගේම ඒ අම්මණ්ඩි අත්අඩංගුවට නොගත්තු නිලධාරීන් සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගයක් ගැනත් රජය උනන්දුවෙන් බැලිය යුතු වෙනවා. එහෙම නැත්නම් සිද්ධ වෙන්නේ එකම දේ හැමදාම ඒ විදිහටම සිද්ධ වෙමින් යන එක. ඒ නිසා මේ ක්‍රමය වෙනස් කරන්න අපි අරගල කළ යුතු වෙනවා. ඒ අරගලය අපි මැරණකම් කරන්න සිද්ධ වෙනවා. මොකද අසාධාරණ අවසානයක්. ඒ නිසා මිත්‍රනි අරගෙන ජයග්‍රහණය නැමැති ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.